හෙල්ලෝ ගසින ඔගොල්ලෝ රට උතරන්නේ මිස්ටර් ටෙක් මගේ YouTube channel එකත් එක්ක. ඉතින් අද ඔයගොල්ලන්ට ගෙනලා තියෙන වීඩියෝ එකෙන් වෙබ්සයිට් තුනක් රිවිව් කරන්න. ඉතින් මේ වෙබ්සයිට් තුන ඔයා කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා නම් නැත්නම් ක්‍රියේට් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාලට මේ වෙබ්සයිට් තුන වැදගත් වෙනවා. ඉතින් මේ වෙබ්සයිට් තුනක් වුණාට මේ වෙබ්සයිට් වලින් කරන්න පුළුවන් වැඩ තුනක් නෙමෙයි ඊට වඩා කරන්න පුළුවන්. ඉතින් දැන් යන්න අද අපි වීඩියෝ එකට. Mr. Tech. මම අද ගෙනල්ලා තියෙන පළවෙනි වෙබ්සයිට් එක තමයි Adobe Express කියන්නේ. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට background remove කරගන්න, ඒ වගේම QR code generate කරගන්න, ඒ වගේම PDF edit කරගන්න, එන්නේ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් අද මම ඔයගොල්ලන්ට example එකක් විදිහට කරලා පෙන්නන්නේ QR code එක generate කරගන්න එකයි. ඒ වගේම background එක remove කරගන්න විදිහයි. ඉතින් වෙන වෙබ්සයිට් වල වගේ නෙමෙයි මේ වෙබ්සයිට් එකේ background එක remove කරාට අපේ ඉමේජ් එකේ තියෙන quality එකට කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද මම දැක්කපු දෙයක් තමයි අනිත් වෙබ්සයිට් වල BG removal වගේ වෙබ්සයිට් වල තියෙන දෙයක් තමයි අපේ ඉමේජ් එක දැම්මට පස්සේ background එක remove කරන්න ඒකට අපිට යම්කිසි ගාණක් ගෙවන්න වෙනවා ඔරිජිනල් quality එකෙන් ගන්න. ඉතින් ඒකේ ඔරිජිනල් quality එකෙන් අපිට ඉමේජ් එක ගන්න ඕන නම් අනිවාර්යෙන් අපි ඒගොල්ලෝ pro plan එක buy කරන්න ඕනේ. ඉතින් නැත්නම් අපිට ඔරිජිනල් quality එකෙන්ම අපිට image ගන්න බෑ. ඉතින් ඒ වගේම තමයි අපිට මේ වෙබ්සයිට් වල ගන්න පුළුවන් වෙන්නේ අපි අප්ලෝඩ් කරන quality එකෙන් 4න් 3ක විතර ප්‍රමාණයකට තමයි. ඉතින් මේ වෙබ්සයිට් එකේ Adobe Express කියන වෙබ්සයිට් එකේ අපිට ඒ සීමාව මුකුත් නැහැ. අපිට අපි අප්ලෝඩ් කරන quality එකෙන්ම නැවත background එක remove කරලා ලබන්න පුළුවන්. ඒ වගේම මේ වෙබ්සයිට් එකේ අපිට අවශ්‍ය background එකක් තියෙනවා නම් ඒක ඒකට add කරන්නත් පුළුවන්. මේ example දීලා තියෙනවා. ඉතින් අපිට ඒව ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ හැම වෙබ්සයිට් එකම ලින්ක් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි පළවෙනි පින් කමෙන්ට් එකේ හරි දාලා තියෙනවා. ඉතින් ඔයාලට එතනින් ලින්ක් ගන්න පුළුවන්. ඉතින් පළවෙනි වෙබ්සයිට් එකේ ලින්ක් එක මම 1 කියලා 1 2 3 කියලා එහෙම හරියට දාලා පිළිවෙලට තියන්න. ඉතින් ඔයාලා එතනින් වෙබ්සයිට් එකට එන්න. ඉතින් මෙතන ඔයගොල්ලෝ sign in Google කියන එක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ email address ටික පෙන්නනවා. එළි මම මගේ email address එක දීලා next කරනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ message එක එනවා. මෙතනින් continue කියන එක දෙන්න. ඊට පස්සේ දෙක select කරන්න යනවා. ඉතින් set කරන්න ඕගොල්ලෝ මොකක් හරි ආසයි මම හරි මේක මේ select කරන්නේ 10ට වැඩියෙන් select කරන්න. මොකද නැත්තම් මේ website වල වැඩ කරන්න බැරි වෙනවා. ඊළඟට මෙතන ටික් එක ඔයාට enable කරන්න පුළුවන් මොනවා හරි මේකේ අප්ඩේට් හරි මොනවා හරි තියෙනවා නම් ඔයාට email එකකින් දැන් දෙන්න කියලා එක. ඉතින් මට ඒක අවශ්‍ය නැති නිසා create account දෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට වෙබ්සයිට් එක ඇදුවට එක්කන් යනවා අපිට. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයගොල්ලන් එක්කන් එනවා. මෙතනින් ඔයගොල්ලන් තෝරන්න ඕන ඔයාලා මොන දෙයටද මේ වෙබ්සයිට් එක යූස් කරන්න කියලා. ඉතින් මම තෝරන්නේ මෙතන personal use කියන එක. ඉතින් ඔයාලට ඒකම select කරගන්න පුළුවන්. ඉතින් ඒක select කරලා next කියන button එක click කරනවා. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට තෝරන්න පුළුවන් මම ඉතින් මේ ඔක්කොම තෝරනවා. ඉතින් ඔයාලට මෙතනින් කට් කරලා යන්න පුළුවන්. ඉතින් මේ ටික අවශ්‍ය නම් කරන්න නැත්නම් එතනින් කට් කරලා යන්න. ඊට පස්සේ මෙතනින් ස්ටයිල් දෙයක් තෝරන්න තියෙනවා. ඉතින් මම මේකයි ඕගනික් එකයි මිනිමලිස්ටික් එකයි දෙනවා. ඊට පස්සේ මෙතනින් එකක් තෝරන්න කියනවා. මෙතනින් මම graphic designing කියන එක select කරනවා. ඊට මේ විදිහට අපේ home page එකට අරන් එනවා. home page එකේ ඉතින් අපිට මෙතනින් background එක remove කරගන්න ඕනේ නම් ඉතින් මෙතන remove background කියලා එකක් තියෙනවා. අන්න ඒක click කරලා පස්සේ ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක් select කරන්න එනවා. ඉතින් මෙන්න මෙතන browse කියන තැන ඔයගොල්ලන් click කරලා ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක් දාන්න පුළුවන්. නැත්නම් drag and drop කරන්න පුළුවන් මෙතනට. ඉතින් මම browse කියන එක click කරලා මගේ ෆොටෝ එකක් දානවා මේකට. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක select කරගන්නවා. මේකේ
බැක්ග්‍රවන්් එක සුදුම තමා තියෙන ඉතින් මම ඔයාලට පෙන්නන්න මේක බැක්ග්‍රවන්් එක රිමූව් වුණා කියලා කොහොමද පෙන්නන්නේ කියලා. ඉතින් මේකෙන් ඔයාලට බැක්ග්‍රවන්් රිමූව් කරගද්දි කිසිම කොලිගේ ඩ්‍රොප් වීමක් වෙන්නේ නැහැ. හැබැයි BG රිමූවල් වගේ වෙබ්සයිට් වලින් බැක්ග්‍රවන්් එක රිමූව් කරගද්දි අපේ ෆොටෝයේ කොල්ඩි ඩ්‍රොප් වීමක් වෙනවා. එතකොට අපේ බැක්ග්‍රවන්් රිමූව් කරලා අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එකේ බ්ලවීමක් ඒගැන් කොල්ඩි ඩ්‍රොප්වීමක් අපිට පොඩි බලාගන්න පුළුව. ඉතින් මේ වෙබ්සයිට්ේ එහෙම කිසි මවුලක් නැහැ. ඉතින් මේක අපිට බැක්ග්‍රවන්්ේ කලයක චෙන්ස් කරගන්න පුළුවා. ඉතිම මෙන්න මේක තානවා මෙ කැප් එක මේ ඇතුළනුත් පේන්නේ මේ කැප් මේ අපේ බැක්ග්‍රවන්් එක පේන්නේ මේක ඉලස්ට්‍රේට වලින් මෙන්න ඕන මේ ඩිසයින් එක කල්ලා තින්න. එතකොට කරනකොට මේක ඉලස්ට්‍රේට වලින් කරනකොට මෙතන මේ ලේක යා දාලා නැහැ. මෙතන මේ ශේප් එක දේක බැක්ග්‍රවන්්ේ පාටනම් හදල තියන එක තම එක රිමූ වෙලා තියන්නේ. අතා අනිත්තික හොඳටම තියෙනවා. ඒ විදියට අපිට අයිකල්ල උනත්තාගන්න පුළුව ම මේ බැක්ග්‍රවන්් එක තාලා ඩවන්ලෝඩ් කියන එක දෙනවා. ඉතින් මම පෙන්වන්නම් ඔයගලන්ට කොලිටි ඩ්‍රොප්වීමක් වෙලා නැහැ කියලා. ඉතින් දැන් මේ ඔයගලන්ට පේන්නේ ඒ ෆොටෝස් දෙක. ඉතින් ෆොටෝස් දෙක කිසිම කොලිටි ඩ්‍රොප්වීමක් වෙලා නැහැ. ඔරිජිනල් ෆොටෝ එක වගේම අපි බැක්ග්‍රවන්් රිමූව් කරගත්ත ෆොටෝ එකෙත් එකම විදිහට තමා තියෙන්නේ. එකම කොලිටි එකෙන් තමා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේකෙන් තව දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේක අපිට QR කෝඩ් එක මොන පාටින් දෙන්න ඕනි කියලාත් මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය QR කෝඩ් එකක් කළුනේ එන්නේ. ඒකෙන් නෝ කළු දුන්නා. ඊට පස්සේ මෙතන අපිට එන්ටර් කරන්න දෙනවා අපේ URL එක අපේ වෙබ්සයිට් එකේ. ඉතින් මම මෙතනට දෙනවා Adobe Express එකේම එක අපි දෙමු. මෙතනින් කොපි කරගත්තා. ඊට QR කෝඩ් හදන්න එන එක කොපි කරගෙන මෙතනින් පේස්ට් කරනවා. පේස්ට් කරලා පස්සේ මෙන්න මේ විදිහට අපිට QR කෝඩ් එක ජෙනරේට් කරලා දෙනවා. ඉතින් මෙතනින් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මට ඒක අවශ්‍ය නැතිනම් මම මේක ක්ලෝස් කරගන්නවා. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් ඔයාලන්ට පුළුවන් වීඩියෝ එන්හාන්ස් කරගන්න. ඉතින් ඒකත් අපිට අවශ්‍ය ක්වොලිටි එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට 1080p ඕන නම් 1080p ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් අපිට 4K උනත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපේ වීඩියෝ එකේ තියෙන FPS ඒ කියන්නේ ෆ්‍රේම් රේට් එක අපිට ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. දැන් අපේ 30 FPS නම් තියෙන අපිට 120 වගේ FPS දාලා අපිට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කොහොමද වීඩියෝ හදාගන්නේ කියලා අපි දැන් බලමු. මේ සෙවන වෙබ්සයිට් එකට ආවම මෙනු වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මුලින්ම පෙන්නන්නේ. එතනත් අපිට Google එකේ sign in වෙන්න කියලා කියනවා. ඉතින් මම මගේ account එකෙන් මෙතන sign in වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයගොල්ලෝ එන්නේ. එතකොට ඔයගොල්ලන්ට මුලින්ම එනකොට 50 ක්‍රෙඩිට් සම් වෙලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට ගොඩක් දේවල් කරනවා. වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් අද අපි කරන්නේ වීඩියෝ එන්හාන්ස් කරන එක හින්දා මම try now කියන එක මෙතන ක්ලික් කරනවා. ඉතින් ඔයාලා මේ වගේ තැනකට එන්නේ. ඉතින් මේ වගේ තැනකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ක්ලික් කරලා වීඩියෝ බ්‍රවුස් කරන්න පුළුවන්. නැත්නම් drag and drop කරන්න. ඉතින් ඊට පස්සේ මෙයා මෙතන මේ විදිහට ඇනලයිස් කරලා වීඩියෝ එක අපිට හදලා දෙනවා. ඉතින් මේකට යම් විදිහලවක් කරනවා වීඩියෝ එකේ ඩියුරේෂන් එක අනුව තමයි මේක වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් පැයක විතර වීඩියෝ එකක් දැම්මොත් සාමාන්‍ය ටිකක් වෙලා යනවා. වීඩියෝ එකේ ක්වොලිටි එක අපිට ඕන තරම් ඇඩ්ජස්ට් කරලා අපිට ගන්න පුළුවන්. ඉතින් එතන 4K වෙනකන් අපිට දීලා තියෙනවා. ඒ වගේම මෙතන අපිට PSA මන් වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපිට මේකේ වීඩියෝ කොතන ඉඳන් කොතනද එන්හාන්ස් වෙන්න ඕනි කියලා පෙන්නලා තියෙනවා. ඉතින් මම මේ අප්ලෝඩ් කරපු වීඩියෝ එක තප්පර 30ක වීඩියෝ එකක් හින්දා මෙතන ඕගොල්ලන්ට පේනවා ක්‍රෙඩිට් 44ක් ගිහින් තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට මේ එන්හාන්ස් කියන ක්ලික් කරාට පස්සේ මේ වීඩියෝ එන්හාන්ස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන 1080p දාලා එන්හාන්ස් කියන එක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ මෙයා එන්හාන්ස් කරලා අපිට ලබා දෙනවා. ඒකට මෙතනින් අපිට මෙතන මේ delete icon එකට එහා පැත්තෙන් download icon එක සීම අපිට එතනින් download කරගන්න. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ මම ඒ විදිහට එන්හාන්ස් කරගත්ත වීඩියෝ එකක්. ඉතින් මේ වම් වල පැත්තෙන් පේන්නේ හෝම් වීඩියෝ එක යන ඔරිජිනල් වීඩියෝ එක. දකුණු අත පැත්තෙන් පේන්නේ එන්හාන්ස් කරපු වීඩියෝ එක. ඉතින් තුන්වෙනි වෙබ්සයිට් එක තමයි Adobe Podcast කියන්නේ. ඉතින් Adobe Podcast කියන්නේ
අපි වොයිස් එකෙන් හැස් කරගන්න පුළුවන් වෙබ්සයිට් එක වොයිස් එකක් කරගන්න සාමාන්‍ය ක්වලිටි මයික් එකක් රුපියල් 5000 10000 20000 විතර වෙනවා. ඉතින් ඒ වගේ මයික් අපිට ගන්නෙ නැතුව අපිට පුළුවන් අපේ ගාව තියෙන ෆෝන් එකේ මයික් එකෙන් උනත් හොඳ ක්වලිටි එකකින් අපිට ඔඩියෝ එක ගන්න. ඉතින් ඒ විදිහට රෙකෝඩ් කරගන්න ඔඩියෝ එක මේ වෙබ්සයිට් එකට දාලා අපිට මේක එන්හෑන්ස් කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ හරියට මං දැන් කතා කරගෙන ඉන්නවනේ මගේ එහා පැත්තේ මොන හරි සද්දයක් එනවනම් ඒ සද්ද කට් කරලා අපිට අරගන්න පුළුවන්. ඒ කියන්නේ වෙබ්සයිට් එකෙන් අපිට හොඳ ක්වලිටි එකකින් අපි අප්ලෝඩ් කරන ෆයිල් එක ආයෙ ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් බලමු මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්නේ කොහොමද මේ කියලා. වෙබ්සයිට් එකෙන් අපිට වොයිස් එක එන්හෑන්ස් කරගන්න පුළුවන්. ඉතින් මම පෙන් කියලා දෙන්න කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලා මේකට මුලින් ලොග් වෙලා නැත්නම් ලොග් වෙන්න මෙතන තියෙනවා අයිකන් එක නැත්නම් ඔයාලට ලොග් වෙන්න ඒ මුලින් ලොග් වෙනකොටම ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ ලොග් වෙන්න account එකකින් ඊට පස්සේ choose file කියන එක මෙතන දෙන්න. අවශ්‍ය audio file නම් මෙතෙන් දාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ audio file එක දානවා. ඉතින් මේ audio file එක දැම්මම පස්සේ මේ විදිහට පොඩ්ඩක් වෙලා load වෙනවා. load වෙලා තමයි අපිට voice එක enhance කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න අපේ voice එක enhance වෙලා තියෙන. ඉතින් දැන් ඔයාලට මම play කරලා පෙන්නන්නම් original එකයි enhance කරපු එකයි වෙනස. hello guys ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ Mr. Tech මගේ YouTube channel එකත් එක්ක. ඉතින් ඒ ඔයගොල්ලෝ ඇහුවේ original voice එක. ඉතින් අපි දැන් අහමු enhance කරපු voice එක කොහොමද කියලා. hello guys ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ Mr. Tech මගේ YouTube channel එකත් එක්ක. ඉතින් ඒ ඇහුවේ ඔයගොල්ලෝ enhance කරපු voice එක. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඒකේ ලොකු වෙනසක් තියෙනවා. මොකද මගේ ඔරිජිනල් voice එකේ මගේ mic එකේ පොඩි noise එකක් තියෙනවා. ඒක ඇහෙනවා. ඉතින් enhance කරපු voice එකේ ඔක්කොම කට් වෙලා මගේ voice එක විතරක් ඇහෙන විදිහට හදලා තියෙනවා. දුරින් ඇහෙන කිසිම හඬක් ඒකට ඇහෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට අදගෙන ආපු වීඩියෝ වටිනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන like button එක press කරන්න. ඒ වගේම ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එක ගැන කියන්න තියෙන දේවල් ඔය පල්ලෙහා කමෙන්ට් කරන්න. ඔයාලම ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. ඉස්සරහට ගේන්න ඕන වීඩියෝස් ගැන අදහසක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පල්ලෙහා කමෙන්ට් කරගෙන යන්න. ඔයගොල්ලෝ කමෙන්ට් කරන වීඩියෝස් මම ගේන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එකට රවුත් කෙනෙක් නම් මේ දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට එහා පැත්තේ bell icon එකත් all දාලා click කරගන්න. එතකොට මම ඉස්සරහට දාන වීඩියෝස් ඔයගොල්ලන්ට notification නම් මාර්ගයෙන් ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට සුබ දවසක්.